සරණේ සිරස දරාගෙන නේ අම්මපල්ලා බලාපල්ලකෝ හැබෑටම හැම තැනම පොලිතින් උර ඉටිකොල් මේ පූජා භූමිය අපවිත්‍ර නොකර වන්දනාමාන විතරක් කරලා යන්න බැරි හැටියක් එහෙම කියලා අහක බලන්න යනවද නැත්නම් අපට හැකි පමණින් පිරිසිදු කරනවද සම්බුදු පාපහසින් සුවඳවත් වුණු ඓතිහාසික ශ්‍රීපාද පුදබිමේ අපට ආවේනික වූ ජෛව පද්ධතිය සුරකින්වස් නඩේගුරා පරිසර හිතකාමී සංවිධානය සහ රන් FM එක්ව සිදු කරනු ලබන පොලිතින් ඉවත් කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතයට ඔබත් ශ්‍රමයෙන් දායක වන්න. දෙසැම්බර් 2 වෙනිදා සහ 3 වෙනිදා අති පූජනීය ශ්‍රීපාද පුදබිමට ඔබත් එන්න. රන් FM හා නඩේගුරා එක්ව සිදු කරන ක්‍රියාන්විතයක්. අපිට හැකිනම් මත්තල් ගැට ගහ ගන්නට අපිට පුළුවන් අපේ දේ රැක ගන්නට. ඒ නිසා තමයි නඩේගුරා කණ්ඩායමත් එක්ක අපි අත්වැල් ගැට ගහගත්තේ. පූජනීය ශ්‍රීපාදස්ථානයේ සුරැක ගන්නට. ඒ අනාගත පරම්පරාවට තිළින කරන්නට. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා දෙසැම්බර් මාසේ 2 වෙනිදා සහ 3 වෙනිදා අපිත් එක්ක එකතු වෙන ශ්‍රීපාදස්ථානයේදී අපි සූදානම් ශ්‍රීපාදස්ථානය ප්ලාස්ටික් මාරයාගෙන් බේර ගන්නට. ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා ශ්‍රීපාද පුදබිම අපවිත්‍ර වී තිබෙනවා. ඒ විතරක් නෙමේ එහි ඇති ජෛව විවිධත්වය මුළු ලොවම විමතියටපත් කරන තරම් අපේම උරුමයක් වූ ඒ ජෛව විවිධත්වය අපි අහිමි කරගන්නේ ඇයි? එලෙස රැකගන්නට උවමනා ශ්‍රීපාදස්ථාන පුදබිම රැකගන්නට ක්‍රියාන්විතයක් දියත් කරන්නට අපි සූදානම්. අපි ඔබටත් ආරාධනා කරනවා එන්න අපිත් එක්ක මේ දෙදින තුල මේ ජාතික වගකීම ඉටු කරන්නට මේ ජාතික යුතුයකම ඉටු කරන්නට අත්වල් ගැට ගහගන්න. දේශයේ අනාගත පරම්පරාවට ශ්‍රීපාදස්ථානය තිළින කරන්නට මේ පුදබිම ඔවුන්ටත් වැද පුදා ගන්නට ඉඩහසර ලබා දෙන්නට ඔබට මට අපි හැමෝටම හැකියාව තිබෙනවා එකට එකතු වී අත්වල ගැට ගහගත්තොත්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. නඩේගුරා කණ්ඩායමත් එක්ක රන් FM එකතුවයි මේ වසරේදී ශ්‍රීපාදස්ථානය පිරිසිදු කිරීමේ මේ දැවැන්ත කාර්යභාරය ඉටු කරනු ලබන්නේ. රාත්‍රී 10යි විනාඩි 57යි. අපි අතරතුරේදී ඔබේ හිතවත්කමටත් ඉඩ දෙනවා. ඒ වගේම ගීත අහන්නත් කට්ටියව එකතු කරගන්න ඕනේ නේ පවිත්‍ර ශ්‍රියානි කතා කරේ අපිට